සමන්තගේ තියෙන ලක්ෂණ වලින් 90ක් විතර මගේ අම්මගේ තිබුණ ලක්ෂණ. ආදරේ සමන්ත තේරුම් ගනිව්. මම හිතනවා ඉස්සරහට තේරුම් ගවි කියලා. මේ ගොඩක් පුතේ තමන්ගේ ළමයිව ඒ තමන්ට නැති වෙච්ච සතුට ලබා දෙන්න උත්සාහ කරන ධෛර්යවන්ත කාන්තාවක්. අනාගත සිනමාවේ අනාගත නිලි ලකුණ පරිදියක් ඉන්නවා අපිත් එක්ක. අති කොහොමද? හරියට ඉන්නවා. ඉතින් මේ දවස්වල ෂූටින් තියෙනවා. ගෙදර කටයුතු කරලා ඉන්නවා. එළින් කියන සිනමා පටය ගැන අක්කර මොකක්ද කියන්න තියෙන්නේ? ඔව් මම ඇත්තටම හිතනවා දැන් තමයි ලංකාවේ සල්මේ යුගයේ මාත් පටන් ගන්නවා කියලා හිතනවා. ඉතින් ආස රස උපරිමයෙන්ම තිබ්බා. පොඩ්ඩක්වත් බෝරින් නැතුව අපි බලුවා ෆිල්ම් එක. ඉතින් ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා මේක අධ්‍යක්ෂකතුමාට ඉලංගෝ රාම් මහත්මයාට. මේ වගේ චිත්‍රපටයක් නිර්මාණය කිරීම සම්බන්ධව ඒ වගේම නිෂ්පාදකවරයෙක්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිට මේ වගේ කෘතියක් ලබා දීම සම්බන්ධයෙන් මේ වගේ නිර්මාණ බිහි කිරීම තුළින්. ඉතින් කාස්ට් එක ගැන නම් කියන්න දෙයක් නැහැ. චාන්දනී අක්කා, කෞශල්‍ය අක්කා, ප්‍රියන්ක අයියා, කිසිත් අයියා, සුලෝචනා ආලෝකා මේ හැමෝම එකතු වෙලා හාස්‍ය රස උපරිමයෙන්ම ඉතාමත් සංයමයෙන් අපිට ලබා දුන්නා. ගොඩක් සතුටුයි. අත් මේක දැනෙච්ච කොටසක් තිබ්බද? දැනෙච්ච කොටසක් කියලා නැහැ. මොකද ෆිල්ම් එකේ චප්පරයක් ගානේ අපිව නැවත නැවත උත්තේජනය කරන්න මේක අධ්‍යක්ෂකවරයා තමත් වෙලා තිබුණා. ඉතින් දැනෙච්ච වෙලාවක් කියන්නේ චිත්‍රපටය පටන් ගන්න කියන ඉඳලා අවසානයේ වෙනකම්ම අපි කියන්නේ අස්තිය නොහෙලා බලනවා කියන්නේ ඉතින් ඒ වගේ තමයි. අත්‍යවශ්‍ය මේ දවස්වල ජනප්‍රිය ටෙලි නාට්‍යයක් කරනවා ඉලකිනි මධ්‍යහන. ඒක ගැන පොඩි කතාවක් අපි කරමු. ඒක ගැන අක්කට මොකද්ද කියන්න තියෙන්නේ? ඔව්. සමන්ත කියන්නේ ඉතාමත් දුක්පත් පවුලක ඉපදිලා තමන්ගේ දෙමව්පියන් නැතුව තමන්ගේ නංගි මල්ලි එක්ක තනි වෙලා තමන්ගේ ජීවිතය ගැට ගහගෙන ඉස්සරහට යන්න උත්සාහ කරන සල්ලි ගොඩක් ධනෙ ගොඩක් උපයලා තමන්ගේ ළමයිව ඒ තමන්ට නැති වෙච්ච සතුට ලබා දෙන්න උත්සාහ කරන ධෛර්යවන්ත කාන්තාවක්. ඉතින් ඒක එයාගේ වපසරිය තුළ ලැබෙනවාද කියන එක ප්‍රශ්නයක්. නමුත් මම හිතනවා සමන්ත ඉස්සරහදී දිනු වෙයි කියලා මම කියන්නේ හරියට මොකද වෙන්නේ කියලා. ඉතින් සමන්ත කියන්නේ ඇත්තටම අපේ ලංකාවේ ඉන්න හැමෝටම ආදර්ශවත් ධෛර්යවන්ත කාන්තාවක්. සමන්තගේ චරිතය අක්කට අභියෝගයක් වුණාද? අභියෝගයක් වුණා. නමුත් සමන්තගේ තියෙන ලක්ෂණ වලින් 90ක් විතර මගේ අම්මගේ තිබුණ ලක්ෂණ. ඉතින් මගේ අම්මත් සංගතියාවක් කරා සහ මගේ අම්මා විඳ දුක් මම අහලා දැකලා තියෙනවා සහ මම අම්මත් එක්ක එකට වැඩ කරපු නිසා මට දේවල් සමන්තගේ ක්‍රියාකාරකම් අර ලොකු අලුත් දේවල් නෙමෙයි. ඉතින් ඒ නිසා මට ගොඩක් පහසු වුණා සමන්තගේ ගොඩාක් ලක්ෂණ මගේ අම්මගේ ලක්ෂණ නිසා. මහතුන්ගේ ආදරේ සමන්ත තේරුම් ගනිව්. මම හිතනවා ඉස්සරහට තේරුම් ගවි කියලා. අත්ගේ ඉදිරි නිර්මාණ ගැන පොඩි විස්තරයක් කියමු. විශේෂයෙන්ම කියන්න ඕනේ මයි මාස 9 වෙනිදා මගේ අලුත්ම චිත්‍රපටය මදර් ලංකා සිනමා නිර්මාණය ක්‍රියාපතේම පටන් ගන්නවා. ඊට අමතරව Six Pack Season 3 දැන් YouTube නාලිකාවේ SDM Live YouTube නාලිකාවේ විකාශනය වෙනවා. ඊට අමතරව විසකාරි සින්ටෝ ටෙලිනාට්‍ය ටික රූගත වෙනවා. ස්ටුඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණා. Thank you.